දැන් වෙලාව උදේ 8:00 විතර වෙලා. හැබැයි අපේ ගම තාම පේන්නේ මේ විදියට. අද නම් දැම්ම ඉර පායන බවක් නම් පේන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මීදුමෙන් කවර් වෙලා තමයි තියෙන්නේ. ඇහෙනවද මොනරුන්ගේ සද්දේ? අපිට නම් මොනරුන්ගෙන් සෑහෙන්න කරදරයි. අද මලුත් පිපිලා තියෙනවා. පේනවද? යෝධ කබරෙක් ඉන්න ඇවිල්ලා. දැක්කද? කබර බාවෙන් ගහනවයි කියන්නේ ඔන්න ඕකට තමයි. මං ආවේ නම් මෙන්න මේ තියෙන බණ්ඩක්ක ගස්වල බණ්ඩක්ක ටිකක් තියෙනවා. ඒ ටික කපාගෙන යන්න. හැබැයි ඉතින් මෙයා නිසා කරගන්න විදියක් නැහැ වගේ දැම්මා. පේනවද දිවා දින විදිය? මේ පැත්තේ නම් මේකේ තියෙන්නේ මඤ්ඤොක්කා. තව කෙසෙල් පැල කීපයකුත් තියෙනවා. මං ආවේ මෙන්න මේ බණ්ඩක්ක ටික කපාගෙන යන්න. මෙයා දැම්ම යන්නේ නැති වගේ. පේනවද හිමිහිට යන විදිය? මේ හරිය සත්තු මොක්කුන් හරි ඉඳලා තියෙනවා. ඒක තමයි මේ කන්නේ. මෙන්න මේක තමයි කලවිට. මේකෙන් තමයි මම බණ්ඩක්ක කපන්න ගියේ. ඒකේ තමයි අර තඩි කබර හිටියෙත්. මම බණ්ඩක්ක ටික නම් කඩාගත්තා. පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි තවමත් පේන්නේ. අර ඉන්න අංකල් කරන්නේ හරක්ට කන්න තනකොළ කපන ගමන් ඉන්නේ. වේල්ලේ තියෙන ගොයනුත් එක්ක තනකොළ ටික සේරම කපලා දානවා. එතකොට වේල්ලේ යන්නත් පහසුයි. ඌරන්ගෙන් කරදරත් අඩුයි. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. උදේ පාන්දර කට්ටිය කුඹුරු වලටත් ඇවිල්ලා තියෙනවා බලන්න. අපි ආයෙ වීඩියෝ එකකින් හමු වෙමු.